කෝ බලන්න මගේ චූටි යාළුවෝ ටික. ඔන්න කතා මාමා ආවා. අදත් ඔයාලා වෙනුවෙන්ම හරිම අපූරු හරිම ලස්සන කතන්දරයක් අරගෙනයි ආවේ. කතාව අහන්න හැමෝම ලැස්ති වෙලාද ඉන්නේ? කටකපලා බලාගෙන නේද? හරි. එහෙනම් ඇස් දෙක ලොකු කරන් කන් දෙක හොදට අරගෙන අහන්නකෝ. මෙන්න කතා මාමාගේ අද කතන්දරේ. පුංචි කුරුල්ලාගේ පාඩම. එක් දවසක් පුංචි කුරුල්ලෙක් උදේ පාන්දරෙම කූඩුවෙන් එළියට ආවා. එයාට පියාඹන්න හරිම ආසයි. එයා ටික ටික පියාඹලා ලොකු ගහක් ළඟට ගියා. ඒ ගහේ ලස්සන මල් පිපිලා තිබුණා. මේ මල් හරිම ලස්සනයි. පුංචි කුරුල්ලා කිව්වා. එතකොට එයා දැක්කා ලොකු සමනලයෙක් මලින් මලට පියාඹනවා. සමනලයාගේ තටු හරිම පාට පාටයි. හාහා ඔයා කොච්චර ලස්සනද? පුංචි කුරුල්ලා සමනලයට කිව්වා. සමනලයා hina වෙලා තවත් මලකට පියාඹලා ගියා. පුංචි කුරුල්ලාටත් ඒ මල් පඳුරට පියාඹලා යන්න හිතුණා. එයා ටිකක් උගට පියාඹලා ඉස්සරහට යන්න හැදුවා. ඒත් එයාට හරියට පියාඹන්න බැරි වුණා. එයා එක පැත්තකට ඇලවුණා. එයා බය වුණා. අම්මේ මට බයයි. එයා කෑ ගැහුවා. එතකොට එයාගේ අම්මා ඉක්මනට එයා ළඟට ආවා. ඔයා තාම පොඩිනේ. ටික ටික පුරුදු වුණාම ඔයාට හොඳට පියාඹන්න පුළුවන්. අම්මා කිව්වා. අම්මා පුංචි කුරුල්ලාව ආපහු කූඩුවට අරගෙන ගියා. එදා ඉඳන් පුංචි කුරුල්ලා හැමදාම ටික ටික පියාඹන්න පුරුදු වුණා. මුලින් ටිකක් අමාරු වුණත් ටික කාලෙකින් එයා හරිම වේගයෙන් පියාඹන්න ඉගෙන ගත්තා. එයාට දැන් ලොකු දස්වල උඩින් පියාඹලා ලස්සන මල් බලන්නත් පාට පාට සමනලයින් එක්ක පියාඹන්නත් පුළුවන්. කතාවෙන් ලැබෙන පාඩම අපි මොනවා හරි අලුතින් ඉගෙන ගන්නකොට මුලින් ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒත් දිගටම උත්සාහ කළොත් අපිට ඒ දේ හොඳින් කරන්න පුළුවන්. බය නැතුව උත්සාහ කරන එක හරිම වැදගත්. ඉතින් ඔන්න ඔහොමයි මගේ චූටි යාළුවනේ අද කතාව ඉවර වුණේ. කතාව ඔයාලා රස විඳින්න ඇති කියලා කතා මාමා හිතනවා. කතාව අහගෙන හිතපු හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් කතා අහන්න ආසනම් කතා මාමා channel එක subscribe කරන්න, මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. හොඳද? ආයෙත් දවසක තවත් ලස්සන කතාවකින් අපි හම්බ වෙමු. එතකල් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. කතා මාමාගෙන් ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්.